මම කතා කරන්නේ. හරි මේ දා රෙකෝඩ් වෙනවා. හායි ගයිස් මොකද වෙන්නේ? ඉතින් මේක වීඩියෝ එකක් විදිහට වැටෙයි. හරිද? අද අපි නත්තල ගන්න. වෙනුවෙන් නත්තල වෙනුවෙන් මයි රයිස නෑ. රයිස නැති වුණාට මං ඉන්නවා. ඌ නත්තල් ගස් හදන්න දන්නේ නැහැ කිව්වා. ඉතින් මං තනියම ෆ්ලැට් වර්ඩ් එක නත්තල් ගහක් හදන්න හිතුවා ක්‍රිස්මස් එක වෙනුවෙන්. අපි හදන්නවා මම මේ ටියුටෝරියල් එකක් බලන් හදන්නේ. මන් දඩෙත් දැවෝ හදන්න නත්තල් ගහක්. මම මට දන්නවා මම නිකන් කටහඬින් උදව් කරනවා. අඩෝ නිකන් අර ස්පෘස් එකක් නම් හදිය හැකි බං. අඩෝ අනත්තවස් හදන්න බෑ බං. දුක වැඩි බං. කන්නේ මම පොඩක්. කටහඬින් උදව් කරනවා. එයා කටහරින් උදව් කරනවා කිව්වා. මේ අපි බලමු ලොකු නත්තල් ගහක් හදන්න ඕනේ මට. මේ නෑ බඩු ගන්න ගියාම තමයි බා එපා වෙන්නේ කෝ බං මේ අඩෝ පොඩක් ඉන්න මේක මං නවත්ත හදන්න ඕනේ බැහැෙන වෙලා හිතන්නෙත් නෑ. ස්පෘස් ඕනේ ස්පෘස් ස්පෘස් කොල නෑනේ බං. කෝ බං ස්පෘස් කොල? මම දන්නේ නැහැ බං. තියෙනවා බං. එපා බං. මං කියනවා මේ කොහොමරි ස්පෙන්ස් ඕනේ ඊට පස්සේ ඕනේ ස්පෘස් ස්පෘස් එකෙන් තමයි මේ කියන්නේ. කොහොමද ස්පෘස්නේ හදන්නේ නේද කට්ටිය? මේක ඕනේ. මේකට බල්බ් බැලුත් දැම්මගේ මොඩ් එකකින් අපි හැදුවට පස්සේ පොඩ්ඩක් බලමු. ඒ මොකද්ද බං? ඊ ගත්තේ මං අඩ පොඩ්ඩක් ඉඳහම්. බුද්ධිමත් දුක වැඩි මේක හදන්න ගියාම ඒකයි මේ රයිස් එන්නේ නැහැ කිව්වේ. අඩෝ ඒකට දුක ඔව් බං විඳින්න මට බුද්ධිය සීලේ අඩුම ගියක් හදා ගන්න බෑ බං මට. අඩෝ බං මට මේක ආවා කියලා තේරෙන්නේ නැහැ. මේ ලෝ ගුලක් කරන්න ගන්න ඕන බඩු ටික ගත්තා. ඊනේ ෆැබ්‍රික් එකේද මොඩ්ස් දාන්නේ ෆෝජ් එකේද? අඩෝ මන් දන්නේ නැහැ බං. මට වැඩක් නැහැ බං. පොඩ්ඩක් ඉඳහම්. අඩ කියපන්. පොඩ්ඩක් ඉඳහම් බං වැඩක් කියලා වෙන්නේ නැද්ද? මේ YouTube එකට දාන එකක්. ඒ හින්දා හිමීට කතා කරන්නකෝ පිළිවෙලට. මිනිස්සෙක් ආ පොඩ්ඩක් ඉන්න ඕ යාළුවනේ. ගයිස් යාළුවනේ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න මොඩ්ස් දාන්නේ ෆෝජ් එකටද ෆැබ්‍රික් එකටද? ඕක දන්න මකුල් මං කියන්න ඇති කවන්න අපි මෙහෙම ගහන්න ඕනේ බොක් කියද්ද උට හතරයි හතරක් ෆෝජ් එකට වෙන්නේ නැදිනේ. ඔත්තෝ නෝවෙයි බ්‍රෝ අඩු ඒක එක පාටර පොඩිවට ගාල එක පාට ලොකුණා ඒක මට මේ හිතාගන්න වෙරු ඉන්න කොහොමදේ මදන්න කිය කමන්න මෙන්න මෙහෙම ගහන්න ඕනේ කියලා තමයි මං හිතන්නේ අනේ මන්දා මට තේරෙන්නේ මට ඔය නත්තල් ගස් හදන්න තේරෙන්නේ යාළුවනි ගණන් ගන්න මං දුක විඳින්න ආසෙ නෑ ඇත්තටම. මං හින්දා ඌ දුක විදින්නේ හැදින අම්මේ දාගෙන දුක විදින ලයිව් එකක් වගේ නිකන් ලයිව් එකක් වගේ නේද මේ ලයිව් එකක් නෙමේ ලයිව් එකක් වගේ අනේ මන්ත ලයිව් එකක් වගේ දාන්න තිබුණා බොරු බං. ඌ බං අපිට මේ එච්චර මේ හොඳ ග්‍රැෆික් කාඩ් යන්න තියෙන එහෙම තාම බෑ මේ අපි ඉස්සරහට බලමු වෙන්න ඒ ෆෝජ් එකට ඔව් දාන්න මොන්. අඩ ඔව් බං දැන් දන්නේ හරිම හොඳයි බං ඔව්. මේ වැඩි ඩෙකරේෂන් දාන්න ගිහිල්ලා අඹ සරණින්ම බුදු සරණ ඊ වගේ මට පේන්නේ හදන්න දන්න යාළුවනේ මට තේරෙන්නේ නැහැ කොහොමද මේක හදන්න කියලා පොඩි නත්තල් ගන්න හදන්න ලේසියි කීයක්ද මේ දාන්නේ බ්‍රෝ බං ඩෝ මේ YouTube එකේ ටියුටෝරියල් එකක් බලන් හදන්නේ මට තේරෙන්නේ නැහැ දුක වැඩි 1 අඩේ ගයිස් මේක ඇහෙන්නේ පොඩ්ඩක් ඉන්න මොකද්ද? කෑ ගහන්න ඕක YouTube එකට ඇයි ඊට පස්සේ කොපිරයිට් වනේ. හරි ගයිස් මේ කොපිරයිට් වැදුනත් නැතත් කමක් නැහැ බං මං දුක විඳින්න ආසයි බං අඩෝ මේ සංසාර කියාගෙන වනේ. අඩෝ ඔබ කියාගෙන වනේ කොපිරයිට් එක නෝඩෝ දැන් මොකද්ද කරන්න කියලා කියාගෙන වනේ. බලමු අපි වැදිච්ච දවසට බලමු වැදෙන්න කලින් ඕවා ගැන හිතන්න ඕනේ නැහැ බං මොලේ විකාර වෙනවා වෙලා තියෙන එක තමයි මේ මට තේරෙන්නේ නැහැ මේ මකුල හදන හැටි ගයිස් රයිසරයත් කියවනවා විතරයි අපේ කියවනවා විතරයි නත්තල් ගහක්වත් හදන්න දන්නේ නැහැ කියලා කමෙන්ට් එකක් අයියන් ඵලයන්. එපා බං කුණුහරුප තහනම් බං හරි බං. කොහෙද බං Sorry බං. කරේ
ඉතින් Yeah. ගයිස් කමෙන්ට් එකක් අදන්න අත්තාදසේ මෙරි ක්‍රිස්මස් ඩේ සුබ ඔව් මටත් දාපන්. සෞභාග්‍ය සුපිරි සෞභාග්‍ය සුපිරි සුබම සුබනත්තලක් ඒවා සෞභාග්‍ය කියලා සුපිරි පරිපූර්ණයි. කෑ ගන්න එපා බන්දයක් කියද්දිය අඩු මල්ලම කරදරයක් මේ රයිස පහයිද අඩුම යනවා එහෙනම්. අඩු එපාව මම විහිලුවට කිව්වේ බං මුන්ට විහිලු තේරෙන්නේ නැහැ කිව්වට ඇත්තට කිව්වට කියන්න එපා යාළුවනේ මොකද? උකුත් කිව්වේ මේ මම මොකයි බලනවා මම බලනවා වීඩියෝ එක ඉන්න. හරි හරි අතරයි පහයි යරි ඊට පස්සේ එකයි අඩ ෆෝන් ඇත් ඕ වෙනවා යස්සේ බ්‍රාබම්මට තේරෙන්නේ එකයි දෙකයි තුන්නයි හතරයි පහයි හරිද පහයි ඊට පස්සේ මට මතක විදිහට මේක තමයි මම ජාවයකින් දාන්න පළවෙනි වීඩියෝ එක උනත් අගක් ඒ උඹ රෙකෝඩ් කරන වීඩියෝ 50 තිබුණා. ඔව් මම ඒ එකක්වත් දැම්මේ නැහනේ අයින් කරානේ පස්සේ පොඩි කේස් ගිහිල්ලා දන්නේ නැද්ද ඒ මගේත් මයික් එකේ තාම අවුල්ද? දැන් හොඳයි බං මුකේ මයික් එක කලින් නම් අවුල් ගයිස් දැන් නම් අවුල් නැහැ මෙහෙම නත්තගස් මට නත්තගස් හදන්න තේරෙන්නේ නැහැ යාළුවනේ අනේ නත්තගස් මම ඕක තමයි දුක විඳින්නේ. පොඩයිද මට දැන් තේරුණා මචං හරිද මේ ලේසි පොඩි ටියුටෝරියල් එකක් බලන්න හදන්න විනාඩි 5ක් ඇයි ඕන ඉතින් මට යනවා විනාඩි 20ක් විතර ඔය ඕගේ MB 1000ක් GB 1000ක් 2000ක් තිබ්බා නෑ 1GB 2GB ෆයිල් එකක් තිබ්බා ඒක ඉතින් 1GB ද අවුලක් නෑ 1GB නම් ෂේප් අවුලක් නෑ 2GB වගේ ඒකත් අවුලක්ම නෑ මොකද 6GB වගේ වැඩිත් වගේ නිකන් දන්නේ මට 4GB එකක් අන්නේ වගේ එන්න ඕනේ අඩේ මේ වැඩි කොල්ටිය දාන එතකොට පොඩ්ඩක් එන ගාන අඩුයි පොඩ්ඩක් ඉන්න මේක සිත්ත වෙනවා ගයිස් මට නම් මේක හදන්න ගියාම මේ ඔයාලා දන්නේ නැතුණාට මේක පට්ට තිත්ත වෙන වැඩක් රෙකෝඩ් වෙන්නේ නැද්ද දන්නේ නැහැ ආච්චිට හාල් කරගෙන පෝච්චියට වතුර දාන්න තමයි වෙන්නේ ඊට පස්සේ අම්මෝ බන් සනීපෙන් කියන්නේ පොඳම සනීපේ අර පොඩ්ඩක් ඉන්න මෙතන සික්සැක් ක්‍රමයට යන්න ඕනේ මට තේරෙන්නේ අඩුම් මම මේ පට්ට උඩට ගිහිල්ලා ගුණ මං අතේ වැරදිලා ඇබිලා මම උඩට ගිහිල්ලා ගණන් ගන්න එපා යාළුවනේ යාළුවනේ මම මේ උත්සාහ කරන්නේ මුත් එක්ක මේ ගහක් හදන්න ඉන්නේ නැතුව මේ බෙටර් මයින්ක්‍රාෆ්ට් ගන්න. අඩෝ බන් තොට එන ගන්නවා බං. ඔව් ගයිස් මම හදන්නේ ඒ වගේ දා. ලස්සනට ඒක හදාගත්තා මං. අඩේ එහෙම තමයි හදන්නේ මට මොලේ තියෙනවා. ඒක ටියුටෝරියල් එක බලලා ඒක මට මොකක්ද උනේ? ගණන් ගන්න එපා. මම රෙකෝඩ් මට දෙන්න නේද මම රෙකෝඩ් කරන්නේ ගයිස් ඕකැම් එකෙන් මේ දැන් රෑ වුණාම මට ඔන්න මම විස්තරයක් කරන්න ඔන්න ඇඩ් එකක් දාන්නම එපා මොනවා ඔබත් අදම මිලදී ගන්න ඕකැම් ඇඩ් දෙකක් වගේ අපෙන් ගත්තා ෆ්‍රී මේ පොඩ්ඩක් ඉන්න ගයිස් අපි ෂේඩර් මේ උදේ කරන්න පුළුවන් නේ ක්‍රියේටිව් වෙද්දි මොකද්ද ගහන්නේ මට මතක නැහැ ඔව් T flash slash T flash time set space ඇතිය set day space ඇතිය day හරි ඕකේ අපි ගහමු ලස්සනට උදේ වුණා මේ නත්තාග ලස්සනට එනවා යාළුවනේ 1 2 3 4යි 5යි 6යි රයිසට දුක තේරෙයි මේක හැදුවට පස්සේ මන්නේ දුක නෑ මං කතා කරන්නේ ඉන්න මට ඇතිව ඒක ලස්සනට ඒක මාරු බං ඒක ලස්සනට ඉතින් ඔයාලට පුළුවන් අදම මේ ඒකයි අඩෝ දුක විඳලා නෑනේ දුක විඳින්න පුරුදු වුණාන්කෝ 1 2 3 අපිට කාලෙකින් මට දුක විඳින්න තේරෙයි මෙහාට 3ක් ගහනවා මේ මෙහෙම ගහනවා මෙහෙම ගහනවා
පැති 3ක් හදාගත්ත යාළුවනේ අන්තිම පැත්ත හදන්න යන්නේ. ඊට පස්සේ ටික තමයි මන් දන්නේ නැත්තේ මම මේ මේ ලෝකයක් දන්නේ නැහැ මේක මෙහෙම හැදුවට. මේ සෑටර්ගේ වීඩියෝ එකකින් හදන්නේ නෑ බං ඒ ටියුටෝරියල් එකක් බලාගෙන. ඔව් YouTube ඒ ටියුටෝරියල්. උත්තේ වීඩියෝ දාලා තියෙනවා ඔව් දාලා තිබ්බා ඒක බැලුවා ලස්සනයි ඒක. මට ඒකෙන් තමයි පොඩ්ඩක් විතර අදහසක් ආවේ. අයියෝ සෑටර් විශ්වෙන්න ඕවා ගැන කියන්න එපා යාළුවේ මගේ වීඩියෝ එකට මොනවද දන්නේ නැහැ. කමන් නෑ බා සෑටර් කොහමද එපා මොකුත් නෑ ප්‍රොමෝෂන් කරපුවාම උට පිස්සු බං. ඌව ගණන් ගන්න එපා ගයිස් මුට පිස්සු. හරි දැන් මූව එක්කන් අපේ කාට ගිහිල්ලා කන්ට ගහලා එන්න ඕනේ ඉතින්. එහෙනම් මොකද ගුටි කාගෙන මේ ටික දැන් පුරවන්න ඕනේ. අඩ පුරවන්න ක්‍රමයක් තියනවානේ මොකක් හරි ක්‍රමයක් මන් දන්නේ විදිහට තියනවා බෝ. මන් දැක්ක කර මං ගෙදර හදන මං ගෙදරක් ඇදුවනේ ඒක පෙන්වන්නත් බැරි වුණා. ඒක ඩිලීට් කළා දැම්මා. අපි කොච්චර දුකේද ඉන්න ආස මිනිස්සුද කියනවනේ යාළුවනේ. ඒක ඩිලීට් කළාම දැම්මා. ඒක අපරාධේ. බයියේ පාන්දරින් නම් අංචු වෙච්ච ගෙදර එක තප්පරෙන් අයින් කළා දැම්මා. හරිද? සතුටුයි. හැමෝටම මෙරි ක්‍රිස්මස් මොකක් හරි අඩෝ අපි ක්‍රිස්තියන් නම් නෙමේ අපි ක්‍රිස්තියන් නෙමේ ගයිස් ඒත් ඉතින් අපි බෞද්ධයෝ විදිහට බෞද්ධයෝ මෙරි ක්‍රිස්මස් අපි බෞද්ධයෝ බෞද්ධ අනේ මන්ද මොනා කියවනවද මන්ද මට හැමටම එකසේ සමගන්නවා හැමතැනටම එකසේ නත්තල් සමරන්න ඕනේ. ඔව් බං එහෙම තමයි මං හිතන් ඉන්නේ. කවන්නේ මං හිතන් ඉන්න විදිහ තමයි හොඳම කියලා මං හිතන් ඉන්නේ. මොනා කියවනවද මන්ද ගගා මේක නම් එඩිට් වෙන්නේ නැති වෙයි. මේක ගයිස් එඩිට් කරන්නේ නැහැ මං හරිද? ඒත් ඉතින් නත්තල් හදනවා ගැම්මට. මම මේ වීඩියෝ කරන එඩිට් කරන්න අනිත් ඒවාත් එඩිට් කරන්න යනවා. ඒ කියලා මම එඩිට් කරන්න ඉතින් ඉන්නේ මේක නම් එඩිට් කරන එක දවස් මේ හදන දවසම දානවා මේක හදන්නේ නත්තල් දවසේ. නත්තල් දවසේ මේක හදපු ගමන්ම දානවා. 25 අද 25 යාළුවනේ නත්තල් මෙරි ක්‍රිස්මස් දෙසැම්බර් 25 අපි දානවා. ඒ බං අද දෙසැම්බර් 25 තමයි. ඊළඟ අවුරුද්දේ හරි අද දානවා යාළුවනේ මේක එඩිට් වෙන්නේ නැහැ ඒකයි මේ පොඩ්ඩක් ඔය මෙහෙ මොනවා වෙයිද දන්නේ නැහැ channel එකට බුදු සරණයි දෙවි පිහිටයි මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මන් දාන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ මොනවා වෙයිද දන්නේ නැහැ යාළුවනේ මන් දන්නේ නැහැ අර තේරෙන්නේ නැහැ මේ සංසාරේ දුකක් යේ ලස්සනට අපි කොල්ල ටික ගහලා ගහේ පොඩි කෑල්ලක් හදාගත්තා ගයිස් මන් පොඩි කෑල්ලයි අඩේ මේක ලොකෝ අම්මෝ මගේ අතර ඉදෙනවා යාළුවනේ අපි පොඩක් ඉන්න අපි බලමු ඒ මම ඒ උඹ කියන්නේ මේ ඔය යනවා කියලාද කියන්නේ ඔව් ගිහලා එනවද ෂුටින් මම ඔව් එනවා හා හා ෂුට් නෑ ඉතින් බයි මේ යාළුවනේ ඉතින් රයිස ගියා එයාට මොකක් හරි ඌවනාවක් තිබිලා එයා ගියා කමන්නේ අපි නත්තල් ගහදමු යාළුවනේ යාළුවනේ නත්තල් වැරදියට කියලා හිතෙන්නේ මට විතරද නිකන් කියන්නේ වැරදියට කියලා හිතෙන්නේ මට විතරද බ්‍රා අඩේ මේක මෙහෙම නෙමෙයි නෝනේ යාළුවනේ මම වැරදියට කරලා තියෙන්නේ ටියුටෝරියල් එක බලාගෙන කුණා වගේ ටියුටෝරියල් එක බලාගෙන වැරදියට තමයි කරලා තියෙන්නේ ගණන් ගන්න එපා අපි කමන්නේ මෙහෙම හදමු අවුලක් නැති වෙයි කියලා හිතමු රයිස ගියානේ ඒක හින්දා පොඩ්ඩක් කම්මැලි හිතේ ගණන් ගන්න එපා මේ රයිස ඉන්නේ හින්දා කියෝ ඉන්නේ ඕකේ අපි පැත්තෙන් මෙහෙම හදාගමු මේක එහෙනම් මේ ටියුටෝරියල් එක බලන් හදුවට මේක හදන්නේ මගේ ඩිසයින් එකට අටෝ එක සිට් නැත්ත යාළුවනේ එක සිට් නෑ මම ටියුටෝරියල් එකම ලස්සනට හදන පොඩි වැටහදේ පොඩි ගහක් මේ මං හදන්නේ යලි පතකක් අනේ මන් තේරෙන්නේ වටේ පුරවන් යනවා
අනේ මේක දුකක් යාළුවනේ පොඩ්ඩක් බලන්න. ඉතින් පිස්සුවක් කියනවනේ අයියෝ මේ ටියුටෝරියල් බලන්න බෑ යාළුවනේ ටියුටෝරියල් බලන්න බෑ තිත්ත වෙන වැඩ මේ තිත්ත වෙනවා කියන්නේ තිත්ත වෙන එකෙත් හොඳම තිත්ත වෙන එක තමයි වෙන්නේ මේ අඩේ මේක දැන් හදන්නේ කොහොමද මට තේරෙන්නේ මේක නිකන් අර ගෙදරක් වගේනේ හැදෙන්නේ යාළුවනේ මට තේරෙන්නේ අප්පා මේක විනාඩි කීයක් රෙකෝඩ් වෙනවද දන්නේ නැහැ ඒක දන්නේ නැහැ කොහොම හරි කවන්නේ මේක මේ ලස්සන රෙකෝඩ් වෙනවා ඒත් ඉතින් නැත්තව හරියට හැදින්නේ නැතුව ඇති මට තේරෙන්නේ අනේ මට තේරෙන්නේ නැත්තව හදන්න කම්මැලි අද දවස් නම් අද දවස් මහා කම්මැලිම දවසක් ගේම් එක ගයින් එක විතරයි කරන්නේ වැඩකුත් නැහැ ඔක තමයි අද ක්‍රිස්මස් ස්පෙෂල් වීඩියෝ දෙකක් තුනක් වටී සමහරවිට බලන්න බලලා සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා මුඛාදිකා වගේ මං කියවන්නේ හරි යාළුවනේ මේක බ්ලොග් 3ක් උස්සන්න ඕනේ කියලා තමයි මගේ මතය ඉතින් මේක නම් එඩිට් කරන්න නැතුව මං දාන්නේ මං අද දවසම වීඩියෝ දානවා එඩිට් කරන්න නෑ හැබැයි මම ගණන් ගන්න එපා එඩිට් කරන්න බෑ අද නම් අද ස්පෙෂල් එහෙම වීඩියෝ දෙනවා නම් එඩිට් කරන්න බෑ යාළුවනේ මොකද පෝස්ට් කරපුවාම අප්ලෝඩ් කරස්ති මොන එඩිට්ද යාළුවනේ මේක මෙහෙම තට්ටු 3කට ගහුවොත් නම් මොකද හිතන්නේ ඔයාලා එහෙම හොඳ නැද්ද මේක මගේ ඩිසයින් එක BSC වගේ කියලා මට හිතෙන්නේ මොකද මේකේ අට මොබ්ලා පාටි දාන්න ඉඩ තියෙනවා නෙමෙයි ඉඩ ඇති බන්දේ ඒක ඇවිල්ලා ගයිස් පතනත්තල් ගක් මං හිතුවට වඩා මේක ලොකුයි මේක මගේම විදියකට හදන එකක් ඔයාලට ඉතින් මේක බලාගෙන හදන්න පුළුවන් ඉතින් ගණන් කියන ගණන් කිව්වේ නැති හින්දා ඉතින් අමාරුයි ගණන් බලාගෙන හදන්න ඕනේ මං අර නත්තග හදන්න දන්නේ කාගත්ත මුලදිම කරි දැන් ගේමක් ගහන්න බලමු දැන් මොකක් හරි මොකක් බලමු හරි ඉතින් මේක ස්පීඩ් දාන්න නෑ මං කොච්චර වෙලා රෙකෝඩ් වෙයිද දන්නේ නෑ පැයක් විතරයි මේක නම් හදන්න ඩෝ රීප්ලේ මොඩ් එකක් දාගන්න තිබ්බේ මට නිකන්ම හිතුණා ඒක දාගන්න මට මතක් වුණේ ඒක දාගන්න හරි කමන්නේ අපි මේ විදිහට තට්ටු ගහමුද කියන්නේ මේක ඉතින් මගේ ඩිසයින් එකකට යන්නේ කියලා තමයි මං හිතන්නේ මගේ ඩිසයින් එකට ඒක හොඳයි කියලා හිතනවා මොකද මගේ ඩිසයින් එකට යනවා කියන්නේ ඉතාමත් හොඳයි ඌට මේ මට අනිත් අයගේ ඩිසයින් කරන්න තේරෙන්නේ අන්න ඒක ලොකුම ප්‍රශ්නේ තියෙන මොකක්ද ඒක මෙහෙ ඉතින් ඔයාලට පුළුවන් නත්තල් අද මාත් එක්ක සමරන්න අඩු රයිස විතරක් දාන්න රයිස විතරයි මේ වීඩියෝ බලන්නේ ඔයාලත් ඒක බලන්න අනේ ආසරෙන් ඉල්ලනවා බලන්න කියලා යාළුවනේ මං අඬනවා හරිද මං අඬනවා හරිද මට හිතෙනවා මේක ෆිල් කරගත්තොත් ලොකුවට එනවානේ අඬේ මේකේ සයිස් එකනේ පෙට්ටි අඩෝ මේක නත්තල් ගත්ත පෙට්ටි ගාද්ද බ්‍රා ඔට තේරෙන්නේ අනේ මේක එහෙම දුකක් සංචාරී භාෂමානී බාබා රයිසත් කියෝල ගියා නින්නේ දැන් අනේ මන්දා රයිස් ඉතින් මේ චුට්ට විතර හිටියේ මං හිතුවේ ඒක ඉන්දී කියලා ගියානේ බයික් පාට කවුරුත් දන්නේ වගේ අපි ආයේ /set time capital නේ වදින්නේ set time day bro අපිට තියන්නේ නැත්තේ අනේ යාළුවනේ set time day පට්ට කරුවලයි අනේ ඇයි අපිට දෙන්නේ නැත්තේ මේ කමන්නේ අපි මේ ෂේඩර් එක අයින් කරන් හදමු එතකොට ලැක්කෙනේ කන්නේ ෂේඩර් එක අයින් කරා යාළුවනේ ෂේඩර් එක අයින් කරා
හරිම ෂොක්. හරි දැන් ටිකක් හරි පේනවා මේ අපි දැන් මේක වහගන්න ඕනේ හරිද? මම යූස් කරපු ෂේඩර් එක නම් කම්ප්ලිමෙන්ට් සෝරි මේකප් අල්ට්‍රා ප්‍රාස්ට් කොහෙද? මේකප් අල්ට්‍රා ප්‍රාස්ට් ආඩේ මේක අපි මේ අපේ සර්වයිවල් නෙමෙයි නිකන් අපේ සීරීස් එකේ අරුත් එකට හදන්න තිබ්බ කියලා මට දැන් තේරෙනවා නිකන් ලොකුයි නේ සාමාන්‍යයට ගෙදරක් ඇසට යූස් කරන්න පුළුවන්. අස්නේ ගයිස් මෙලෝදයක් පේන්නේ කට්ට කරවලයි ඩේ වෙන්නේ නැහැ ඒ ඇස්සේ. හරිම සතුටුයි. සෝචනීයයි. අනේ මේක එහෙන දුකක් කර ලයිව් වගේ බලන්න දාන්නේ වලට ඒකේ හින්දා බලන්න ලයිව් එකක් වගේ කමෙන්ට් එක තමයි නැත් ඒක තමයි දුක. අටේ මං කට්ටාක ලයිව් දාන්නේ ඉතින් ලයිව් දාන්න මං දන්නේ නැහැ. රයිසර්යා කියලා දෙන්නේ නැහැ. ඌ කියනවා ඩේට යනවා වැඩිලු. මම කියනවා රයිසර්ට කියන්න එපා. මේක එහෙන ලොකුයි හරිද? නත්තල් ගහ පට්ට ලොකු ගහක් පොඩි ගහක් එහෙම නෙමෙයි ලොකු ගහක් ලොකුම ලොකු නත්තල් ගහක් ලොකුම ලොකු නත්තල් ගහක් යාළුවනේ. මොබ්ලා පාටි දානවා තියට ලොවෙච්චුව මේ පැටවල හදන්න හිතුවේ ෂේඩර් එකක් දාලා හදන්න ඕනේ හින්දා ඒ හින්දා ෂේඩර් එක අයින් කරේ නැත්තම් එහෙම මොනවා වේද කියන්න මොකවත් දන්නේ නැහැ. ඕකේ රෑනේ පේන්නේ අරි දැම්මත් බෑද ස්ලෑෂ් ස්ලෑෂ් ටයිමින් මං ගොනාගේ මුලින්ම මම වැරදියටනේ මේක ගහලා තියෙන්නේ. හරිම ෂොක්. ටයිම් සෙට් දෙන්න මට ඒක පොඩ්ඩක් වැරදුනා. ගණන් ගන්න ෂේඩ් එක දාගමු අය. මම ඒක තමයි බැලුවේ එකපාරට. මම ගොඩක් කරලා තියෙන්නේ හිතන. කම්ප්ලිමෙන්ට් එක ලැග් වෙනවා මං දාන්නේ මේකප් අල්ට්‍රා ප්‍රාස්ට්. මගේ තියෙන පොඩි පීස් යන්නේ. එතකොට මේ අර මේ ලැග් වෙන ගතිය වැඩි. මේ ෂේඩර් එක නම් පට්ටයි. සාමාන්‍ය ලැග් ඉන්නේ හොඳ ෂේඩර් එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේකප් අල්ට්‍රා ප්‍රාස්ට්. low end PC වල පට්ටට හොඳයි. මේකේ graphic card එකක් නැහැ. හැබැයි on board එක තියෙනවා. ඒක එච්චර වැඩ නැහැ. හොඳ කාඩ් එකක් නෙමෙයි මේකේ. අනේ මන්ද ඒකේ 1GB වත් නැද්ද කොහෙද රන් වෙන්නේ? මගේ ෂේඩර් දැම්මම FPS යන්නේ 10යි 12යි 14යි 16යි වගේ ගණන්. හරිද? මම බලන්න. පෙන්වන්න බැයි. මම මේ රෙකෝඩර් එක දාලා ඉඳලා පෙන්වන්න බැයිද කොහෙද? රෙකෝඩර් එක කැෂ් වෙලා අද්දන්නෙත් නැහැ. රෙකෝඩ් වෙනවා විනාඩි 23යි ගාන. විනාඩි 23 ගානක් ගයිස් මේක හදන්න ගිහලා තාම මේ පළවෙනි තට්ටු විතරයි ගෙහුවේ. කොහොමද බම් මේව බලන්නේ? මට නිකන් කියන්න මම කොහොමද මේව බලන්නේ? මේක ටක් කරලා හදමු නැත්නම් එහෙම වීඩියෝ එක මට දාන්න වෙන්නේ නැහැ. GB ගානක් වැඩි එහෙම 30ක් තියෙනවනේ. අපි මේක හරි මේක තට්ටුවක් ගැහුවා. යට උබ්ලා පාට දානවද කොහෙද? නෑ එහෙම පාට දාන්නේ. අපි ටක් ගාලා තව මේක බ්ලොක් දෙකක් තුනක් උස් කරලා මේ විදිහට තට්ටු තුනක් ගහමු. එයා තමයි මම හිතන්නේ. තට්ටු තුන හොඳයි නේ. තට්ටු තුනකට ගැහුවොත් ලොකු ගහන්නේ. අහම්බාන්ට ලොකුයි වගේ. අඩෝ මට හිතුණා මම තව මේ ළඟින් ස්නෝ ගොලම් මේක හදනවා එහෙම හදන්න හිතෙනවා මට. බලමු. පහයි හරිද 5ක් එනවා. මෙහාට පැත්තට 5ක් එනවා. මේව චුට්ටක් ගාලා හදන්න හරිද? මේ පළවෙනි තට්ටුව ගෙවුවා නම් මම මේව තමයි 1 2 3 4 5 එක සමානව ගන්න ඕනේ හරිද? 1 2 3 4 5 ඕකේ යාළුවනි පැත්තක් 1 2 3 4 5 nice very nice නත්තල වෙනින් ඉතින් මට පුළුවන් දේ මෙච්චර හැරෙන මට මේ දෙයක් බෑ නත්තල වෙන මොනවා කරන්නද යාළුවනේ නත්තල වෙනුවෙන් පොට්ටක් ඉන්න
එතකොට බ්ලොක් එකක් වැඩි වෙනවානේ හැම පැත්තෙම එහෙමද එතකොට නැත්තම් හැටිද අනේ ඒ පැත්තට විතරක් එකක් වැඩි වෙලා ඒ පැත්ත ටිකක් වැඩි වෙලානේ ඒකනේ වෙලා තියෙන්නේ ඒක මේ නෝට ලස්සන රිසෝස් පැක් එකක් මේ දාලා පෙන්නන්නම් නත්තවස් මේ මොබ්ලා එහෙම හෙන්ට වෙනස් වෙනවා එකේ අපි ඒක සර්වර් එකට දාලා ගැහුවා කලින් අපේ පටන් ගත්ත සර්වර් ඒක එපිසෝඩ් එක නැහැ ඒක ආයේ මොකද සර්වර් එකම ඩිලීට් කරලා අයින් කරලා දැම්ම ඒක ලහන්න එපා අපි දෙන්නට ටැග් වලින් විලේජ් එකක් තියෙනවානේ අර හරි මේ බෙට් එකේ නම් මෙහෙම ෆැට් වලට විලේජ් එක මේ වෙන්නේ ඇත්ත කියන්න බෑ හන්සී ගයිස් මේක තිත්ත වෙන වැඩක් හරිද 1 2 3 මෙන්න ඊට පස්සේ 6 ක්‍රමයට යන්න තමන්නේ 6 ක්‍රමය ඊට පස්සේ ආයෙන්නේ මෙහෙම අපි තට්ටු තුනක් මේකේ ගහගන්න ඕනේ තට්ටු තුනක් ගැහුවට පස්සේ 1 2 3යි තට්ටු තුනක් ගහලා ඒ තුන පිරවුවට පස්සේ නත්තවා හරි ඊට පස්සේ උඩින් තරුවක් ගහමු ඒකේ තරුවක් තියෙනවාට පෙන්නන්න මං ගහන්න ඉතින් ඉන්න තරුව 1 2 3 අඩේ රයිසර් ගියානේ අප්පා මේ ඉතින් ඔයාලට පුළුවන් මම මේ කම්මැලි ඉන්න වෙලාව ඔයාලට පුළුවන් මාත් එක්ක ප්ලේ කරන් ඉන්න කමෙන්ට් එකක් දාන්න WhatsApp නම්බරේ ඉල්ල ගන්න එන්න PC එකකින් හරි කමන්නේ මොබයිල් එකකින් හරි කමන්නේ මොබයිල් එකේ නම් මම වැඩි ගහන්න මේ පොඩි ෆෝන් එකකින්ද නැත්තම් නගහනම අර සිරාල මට හොඳ ෆෝන් එකක් තිබුණා මම ගහන්නේ බෙඩ්රූම් නේ බා මට හොඳ ෆෝන් එකක් නෑ අන්න ඒක මට තියෙන 2GB ෆෝන් එකක් හරියට හරි ඒ තට්ටුවත් හරි අපි මේක පුරවන්න ගියාම තමයි දුක තේරෙන්නේ අපි ඒකින්ද ටක් කාලා පුරවමු මේක විනාඩි මේක පැයක්වත් මේක හදන්න හරියට ඉතින් මේක පැයම අප්ලෝඩ් කරනවද කියලා මම මේ කල්පනා කරේ අඩෝ මට තේරෙන්නේ මේ පැයම අප්ලෝඩ් කරනවද හන්ද දැනටමත් විනාඩි 40ක් විතර ගිහිල්ලා තාම තට්ටු දෙක හැදුවේ ඉතින් කයියක හිටියා හදන්නෙත් නෑ මේ රෙකෝඩ් කරාට පස්සේ රීප්ලේ මොඩ් එකක් දාන්න වෙයිද දන්නේ නැහැ මට එහෙම තේරෙන්නේ හරිද මේක ගයිස් මගේ එම ඩිසයින් එකට යන එකක් කියන්නත් බෑ සුට්ටක් විතර YouTube එකෙන් කොප්පක් ගැහුවා ඒක පිළිගන්න බෑ ඒ YouTube channel එකේ මට හරියට තේරුණා පිටරට එකක් බලුවේ පිටරට තියාම තමයි ලංකාවේ තේරෙන්නේ නැහැ අද ලංකාවේ නම් අර සිංහලෙන් කියලා දෙනවනේ බා පිටරට කියලා එමකුල ඉංග්‍රීසි කියවනවා කෙවල් හදන ඒවා බලනවා මට මේෙන් ඒව බලන්නමයි යදලා තියෙන්නේ ඒක හරිද කියන්නේ මම මේ කතා කරන්නේ ගෙදර මිනිස්සු ඉන්නවා දැන් එයාලා හිතනවට පිස්සු මේ බ්ලා බ්ලා මොනවා හරි කියලා ඒකයි මේ මම කතා කරන්නේ දැන් රයිසන් තියෙනද රයිස් හිටියනම් හෙලෝ කියලා හරි කතා කරනවා ඒතකොට බයින්නේ කෝල් එකක් වගේනේ දැන් මම නිකන් කතා කරද්දි ගෙදර උඹට අයියෝ බෑ කරන්නේ නේ ගෙදර උන්නේ ගෙදර අම්මලා තාත්තලා මට බයිනවා ඉතින් එහෙම තමයි එයාලා හිතන්නේ බොරු වැඩ බ්ලා බ්ලා වැඩන්නේ බ්ලා බ්ලා හරිය අම්මට හුරුනවා පොඩ හෙඩ්සෙට් එක අල්ල යනවා ඉතින් ගෙනාපු දවසේ එහෙන හුලඟකුත් තියනවා නියමයි මං ඉන්නේ ජනේල එකක් ගන්න ඉතින් තෝම තුලන් එනවා වෙබ්කම් කැම් එක දානවා මේ නත්තල් ටොප්පියක් එහෙම දාලා අපිට කැම් එක දාලා වීඩියෝ කරමු අපි ඉස්සරහට නත්තල් ටොප්පියක් තියෙන ෆොටෝ එකක් දාන්න ඒ වෙලෙ තට්ටුවත් හදාගත්තා මේක නිකම් පෙට්ටි කාමරයක් වගේ බ්‍රෝ අනේ මට මේක තව තට්ටු තුනක් පුරවන්න ඕනේ තව පැයක්වත් මේක හදන්න හදලා කිසි ප්‍රතිඵලයක් නැත්තම් කිසි වැඩක් නැහැ තට්ටු තුනයි ගහන්නේ මේ පොඩි නත්තල් අපේ පොඩි නත්තල් කරන්න තිබ්බ කියලා හිතනවා දැන් හිතා ලෝකේ තියෙන ලොකුම නත්තල් ගහද කොහෙද ගයිස් මම මයින්ක්‍රාෆ්ට් එකේ හැදුවේ ඉතින් ඒකට කැත වුණා ඒත් ලොකුම නත්තල් ගහ කියලා හරි මට දැම්ම හැකි තම්බ්ලේල් එක මොකද මේක ලොකුයි පිටියක් වගේ
මං අහන්නේ චෙස්ට් එකක් වගේ හැදුනේ. 3ක් උස්සන්න ඕනේ හරිද? 3ක් උස්සලා තමයි ගහන්න ඕනේ මේක. ඊට පස්සේ ඒකේ වහලේ ගහන්නත් ඕනේ. දුක වැඩි. මේ සංසාරේ දුක මේ සංසාර මොනවා කියවනවද? අද නේ ලයිව් එකක් එන්න හිතුණා. අර මට ලයිව් එකක් දාන්න හිටියවත් කියලා දෙන්නේ නැහැ හරිද? අටු අනේ කොබ්බෑ කියලා දාන් යන රයිස කොබ්බෑ කියලා යන්න. රයිසර් රයිස කොබ්බෑ කියලා දාගෙන යන්න. ටට්ටු ටට්ටට්ටු 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 අටෝ නත්තල් ස්පෙෂල් වීඩියෝ 3ක් දාන්න කොහොමද ඉක්කංකෝ මේ වීඩියෝ එකම පැයක් විතර දිගයි. අඩෝ ඉන්ටර්නෙට් ස්පීඩ් එකට පින් සිත් වෙන්න මේක කොච්චර වෙලා යයිද දන්නේ නැහැ කියන්න බෑ. දුක තමයි. ගන්නේ අච්චාරුවක් වුණා සමන්දා පේන්නේ අච්චාරුවක් වුණා වගේ අච්චාරුවක් වුණා වගේ පේන්නේ මට විතරයි. මේ මම නිකන් අච්චාරුවක් වුණාද? ලෝකේ තියෙන ලොකුම නත්තල් අපෙන් අපි හදන්නේ ලෝකේ තියෙන ලොකුම නත්තල් අඩෝ ඉතින් බෑ බං එපා වෙන වැඩක්. සංසාරේ දුක මම වගේ පිස්සුත් එක්ක මට තේරෙන්නේ නෑ බං. මේක නම් එපා වෙනවා අයියෝ. හරි මේක අනිමුස් කරමු. ඕකේ මේක නම් තිත් වෙන වැඩක් යාළුවනේ. ඔයාලත් කරනවා නම් පරිස්සමින් කරන්න. මුලේ විකාර වෙයි බ්‍රා ඔය කික ලෙඩ එයි පිස්සු ඇදෙයි මොලේ කුරුවල් වෙයි අපි වගේ වෙයි. මේ පොඩි ළමයි මේක බලනවා නම් පොඩ්ඩක් මුලින්ම ඉගෙන ගන්න ගේම් ගන්න කලින් පිස්සුව නවත්තක. හරි දැන් අපි නත්තල් මෙන්න හදාගමු. මේක වහලේ ගහන එක තමයි දැන් තිත්ත වෙන වැඩේ. ඊට පස්සේ නත්තල් ගහන්නේ හරි බං. හරි තව ටිකයි තියෙන්නේ. තව එක තට්ටුවක් ගෙවුවනම් අපේ වැඩේ ඉවරයි. මෝ මේක තමයි දුක් හිතන වැඩේ කියන්නේ. අනේ වන්ද මට තේරෙන්නේ නැහැ මෙහෙම වටේ යන. එතකොට හරි මෙන්න මෙහෙම ගහන් යන් තොල්ලේසි සුන්දරයි හරිම කලාත්මකයි මේ විදිහට ගහන් යන්. අන්න මේ එනිමල් පුද්දාලයන් ගැම්මට හදන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වුණාට මම එහෙම හදයිද නැද්ද කියන්න මව්වත් දන්නේ. මේක නම් ඇත්තමයි තිත්ත වෙනවා. ඒක නේ මොප්පාම්යක් වගේනේ යාළුවනේ. අර සිරාල මේ මොප්පාම්යක් විතර ගන්න පුළුවන්. ඒක ලොකුම නත්තල් සමේක. කියලා තමයි මං හිතන් ඉන්නේ. අර සිරාල මයින්ක්‍රාෆ්ට් එකේ මෙච්චර ලොකු නත්තල් ගහක් කවුරුත් හදලා නැද්ද දන්නේ නැහනේ. එහෙනම් මට දැන් මේ ලොකුම නත්තල් හැදුව මයින්ක්‍රාෆ්ට් එකේ මම කියලා. ඒ කෙරේ මේ නත්තල් කැතයි බං. අඩෝ එනම කැතයි මේ. මට ලස්සන වුණාට වලට කොහොමද කියලා මේක 10න් කීයක්ද කියලා දැන් යන්න මම නම් 10න් බිඳුවයි නෑ 10න් 9.9.5.01 අම්මෝ අද නම් හොඳටම ටක පය පුදාන තොක් ඩවෂක් ඒ අපිත් අපින කොපිරයිට් එකගෙන channel එක නැති කරගෙන හරියම රෝල් කරලා ගන්න යන්නේ තරමින් අපි මේක හදමුද දැන් නෑ තව ටිකක් උඩට ගිහින් රටේ පුස් කරන්න ඕනේ. මං හිතනවා මං දැන් ගන්න යන අන්තිම තට්ටුව. අර මීට වඩා තට්ටු ගන්න මට පිස්සු නෑ. අනේ මන්ද මට මඤ්ඤං එක්කමට මොනා හරි මඤ්ඤං මෙහෙම කරමු යාළුවනේ. කොහොමද දැන් මං හදන්නේ මං දන්නේ මේ හදන විදියවත්.
සිරිමත් තාරකා මොකද්ද මකුල ගන්නේ කොහොමද මේ කල්පනා කරේ හරියන්නේ මෙහෙමවත් ගමු බලමු මේව හරියයි කියලා හරි ගියේ නැත්තම් දුක තමයි දුක තද කරන් මහා මේක තරම් ඇයි බර වින්දේ මේ තරම් කරි ඒක හින දුක්ඛිත වැඩක් ඔයත් අද මැවිත් සහභාගී වන්න අපිත් එක්ක වැඩ කරන්න ඇත්තම මේක නම් පට්ට ආසල් කියවට ගෙන් ගන්න වැඩේ තමයි මට නම් තියෙන ලේසිම වැඩේ ඒත් ඒක පට්ට අමාරුයි අපි හිතනවට වඩා මේක එන්නේ මාර අමාරුයි එන්නේ ඕ අස්කරා අපි හිතනවට වඩා මේ දේ කියලා අයියෝ මයික් එක මේ දේ අමාරු දුක වැඩි ඔබත් විත් අතම සහභාගී වන්න හරි යාළුවනේ මෙහෙම ගහගෙන ඊට පස්සේ උස්සමුද සලා තරුවක් විදිහට හදමු කියලා මගේ අදහස තියෙන්නේ බලමු හායි පාවෙන වැඩක් යන්නේ මේක නම් අරයි සරයවන්නේ නෑනේ ඇත්තමයි කවුද මේ මොනත් කදමු කියන්නේ මන්නම් ඊළඟ පුතේ හදනවා තියෙන ලොකුම ගහ සර්වයිවර් කියලා තමයි මම හිතන් ඉන්නේ බලමු කරන් ගියොත් ඒකටම කරන් ඇවිල්ලා ස්ටෙප්ස්ලා අපි හදමු ඊළඟ උත්තේ ලෝකේ තියෙන ලොකුම මයින්ක්‍රාෆ්ට් නත්තල් සර්වයිවර් ක්‍රියේටිව් සර්වයිවර් නැත්නම් මේ සයිස් එකම හදමු සර්වයිවර් ඒකත් පට්ට චැලෙන්ජ් එකක් මොකද ඒක මේ අප්පගේ නත්තල් ගහක් ඔව් මේක අප්පගේ නත්තල් ගහක් නැහැ මේක ඒ නත්තල් ගහද දන්නේ නැහැ මට තේරෙන්නේ තට්ටු තියෙනවා විතරයි මට පේන්නේ නම් මට තට්ටු කොහොමද කියන්නේ තට්ටු කොහොමද කියන්නේ මට විතරයි මම නිකන් කියන්නේ ඒක තට්ටු කොහොමද කියන්නේ මට විතරද දන්නේ නැහැ සංසාරික සමසාම සිත ඇතුලේ මම ඔය මියුසික් කියනවා මේ කොපිරයිට් අදින්න නෑනේ අලු මන් දන්නේ නෑ ඕවා ගැන අප්පා මං ඕවා ගැන දන්නේ අයියෝ බේරගන්න අනේ මට ජීවිතේ මට පිස්සු යාළුවනේ මට පිස්සු ඇදලා ඉන්නේ එතන මට පිස්සු ඔයාලා හිතන දේ හරි මට පිස්සු කියන්නේ පිස්සු එකත් හොඳ මේක ඔව් පිස්සු එකත් හොඳ තමයි අම්මෝ මට බෑ මොකක්ද විනාඩි කොච්චර රෙකෝඩ් වෙලාද මේක අඩෝ 40ක් අඩෝ පැයෙන් ගේමක් ගහන්න ඕනේ ටෙක්ස්චර් පැක් ටික දාලා බලද්දි නම් පැයක් විතර යයි ඒක ලස්සනයි ත්‍රිකෝණයක් ආව කොහොමද ඒක කරන්නේ මට තේරෙන්නේ නෑ යාළුවනේ නෑ එන්න පොඩි වුණා නම් හරිනේ එතකොට මං හිතන්නේ වෙන කුමන්ත්‍රණයක් කරන්න විතර නම් ගන්න දෙපා ඕවන් තමයි සංසාර දුකක් වගේ දේවල් කියනවා නම් මට පිස්සු ඕකේ මෙහෙම ඇවිල්ලා ඕනකටත් වඩා දේවල් ඉගෙන ගත්තාමත් කරදරයි ගානේ හදමු මේ ගාන බ්ලොක් දෙකක් දාලා හදමු ගහේ පොඩ්ඩක් කොළ දාලා එහෙම එහෙම තමයි මගේ අදහස බලමු හොඳ වෙයිද කියලා මේක කොහොමද ඉතින් මගේ ඩිසයින් එකටම ඇවිල්ලා තියෙන හින්දා මෙහෙම තමයි හදන්න වෙන්නේ නැත්නම් ඉතින් වෙන කොහොම හදන්නද කියහන්ක මේක ඉතින් මගේ ඩිසයින් එකක් හින්දා මගේ ඩිසයින් එක නුනා නම් මේක ලස්සනට එන්න පුළුවන් මොකද මේක මගේ ඩිසයින් එක එතකොට කොහොමද ඉතින් පිළික් දන්නේ නැද්ද පොඩ්ඩ ඩාම් වෙනවා මේ මයික් එක හදාගන්න ඕනේ මම අඩේ ගයිස් මාව ඇහෙනවද යාළුවනේ මාව ඇහෙනවද චෙක් පන් හරි කලින් මයික් එක මන් තියන් හිටිය පොඩ ඈතින් දැන් පොඩක් නෙල්ලඟින් ඇහෙනවා ඇති ගණන් ගන්න මට පිස්සු යාළුවනේ මට පිස්සු මේ විදිහට
අඩේ අර ගෑනු බෝනික් එක්ක ගිහින් බම්මගේ නත්තල්ග අටෝ සෙවනැල්ලින් පේන විදි. ඕකේ අපි මෙහෙම හදමු මෙහෙම ගහමු මෙහෙම දාමු නත්තල් ලස්සන්ට හැදෙනවා තාම නෑ මේ ටික පුරවමු පැයක් විතර වැඩක් ගියා ජීබි ගන්න බලන්නත් ඕනේ කට මයික් එකක් යනවා අයියෝ මේ මයික් එක කරදරයි අප්පා හරි ඉතින් දැන් ඉතින් ඔන්න කරවල වෙනවා අපි ගහගමු /time පොඩ්ඩක් ඉන්න time time set okay හරි මේකේ දවස් ගානක් ගියානේ බං හදන්න survival හැදුවොත් මොනවා වෙයිද දන්නේ අම්මෝ මට මහන්සි මේක හදන එක ලේසි නෑ කමන්නේ ඉතින් වීඩියෝ කාරි තියෙනවනේ කට්ටිය බලන්න නැති කට්ටිය ඕන දෙයක් කරගන්න අප්පා මට බෑ මං ඊළඟ අවුරුද්දේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් හිටියොත් ඒ නිසා මනින් 5k වත් හිටියොත් අර නෑ 1k එක හුවත් අපි මොකක් කරි කරු 5k කියන්නේ මාර දුක එහෙම හිතනවම මොකද 1k ගහන එක තමයි මගේ පට්ටමනේ 100k වගේ මේ කියන්නේ 1k ගහන එක තමයි මගේ 100k වගේ සීන් එකක් කියන්නේ මොකද 1k ගහනවා පට්ටාසයි අපි බලමු කොහොමද ගේම ගහන්න මගේ නත්තල් කොහොමද හොඳයිද ලස්සනයිද ඊක ලස්සනයි තොප්පි බොනික්කාගේ අයියෝ මේක පුරවන්නත් ඕනේ එතකොට දුක වැඩි කවන්නේ මේක පිරෙවුවාම ලස්සනට එයි කියලා හිතනවා මට නැත්තම් එහෙම එන කැත ඉතින් පුරවමුකෝ වැරදි මේ වටේට යන් එතකොට ලේසියිනේ දැන් මයිකේ සද්ද වැඩි ඇති ගණන් ගන්න එපා මයිකේ පොඩ්ඩක් ළඟට ගත්තා මයික් කියන්නේ මේක ගයිස් මට තියෙන්නේ හෙඩ්සෙට් එක පොඩ්ඩක් ළඟට ගත්තා එතකොට පයින් ඇහෙනවා කියලා හිතමු අයියෙන් ඇහෙනවා නමයි නත්තල් ගහක් නත්තල්ලාලුයි නත්තා 100 තමයි නැත්තේ පට්ටදස් තිබ්බෝට කරන්නේ ඒව කරන්න තියා නත්තල් හදාගන්නත් වෙලාව තියෙනවා කම්මැලිකම තමයි මූලික වෙන්නේ හැම දෙයකටම අඩේ රයිස් වන්නේ නේ අප්පා රයිස් හිටියනම් කම්මැලිත් නෑ මුකුත් නෑ කතා කර ඉන්න තිබ්බා ඒක මකල කියන්නේ ඉතින් තියාගෙන අයියෝ ඔක තමයි බැරි ඉතින් ඔයාලත් බලන්න රයිස් වගේ මාත් එක්ක ගේම් ගහන්න ඉන්න රයිස් සෙට් වෙච්ච ඉතින් ගැන අපි කිව්වන්නේ වීඩියෝ කරොත් ඉන්න නැත්නම් රයිස් ඇත්තනම දැනගන්න ඕන නම් එයාගේ channel එක subscribe කරලා තියාගන්න රයිස් කියලා YouTube එකේ මේ අපේ රයිස් එකේ YouTube channel එක එනවා ඒක subscribe කරලා තියාගන්න උඩින් මෙන්න මං හිතන්නේ ඒක වෙන්න ඕනේ වෙන channel තියෙනවා නම් ගණන් ගන්න එපා ඒකත් subscribe කරන්න මුගේ එකත් subscribe කරන්න හැමදේම හරි අපි මෙහෙම කොළ ටික දාගමු මේ කලින් මගේ sound එක ඉලන්න නැද්ද එහෙනම් ඉතින් අපරාධ මේ වීඩියෝ එක කරන්නේ නිකන් මොකටද කියලා හිතේ මට එහෙම වුණොත් මේකට මම පැක් වේදම් කරනවා මම ඔව් පැක් හරියටම පැක් ඉතින් හදන ගමන් කතා කරන්නේ හරියද මේ මම ඔයාලට හිතන්නේ මේකට වොයිස් දාලා කියලා නම් එහෙම නෙමෙයි එහෙම මට ඕනේ අඩුවෙන් බෙහෙබ වොයිස් දාන එක දුක පොඩ්ඩක් තේරුම් ගන්න මේ කින්න වොයිස් දාන්නේ අන්දේ මේ හදන ගමන් තමයි කතා කරන්නේ අපි මෙම ගහගමු අනේ මට බෑ වන්නේ සෙමගේ සීන් එකක් තියෙන එක අයියෝ ගන්න ගණන් ගන්න ඉබා ඕම තමයි මල්ලේ හැමෝටම ලෙඩ තියෙනවා මේ සුලා මාර්කාරයක් කියලා මං හිතනවා හරි අපි මෙහෙම හදමු යේ අපි නත්තල් හැදුවා කියනවනම් හැදුවේ නේද හැදුවා යේ අපි නත්තල් ලස්සනයි යේ අන්තිමේ ෆයිනලි නත්තල් හැදුවා අත්තගාට එක දෙයක් අඩුයි අත්තගාට අඩුම දේ තමයි ලස්සන බලුප්පල්
අනම්මනම් දේවල් ඒව දාගන්න මෙන්න මේකෙන් මෙන්න මේ රිසස්පෙක්ට් ටික දාගන්න. එතකොට ඔයාලට නත්තල් ෆීලින් එකක් ගන්න පුළුවන්. ඕක මම ඩවුන්ලෝඩ් කරේ අර මොකක්ද මන්ද වෙබ්සයිට් එක මන් දන්නේ නැහැ හරියට. අපි මේ මියුසික් එක දාලා බලමු. එපානේ කොපිරයිට් වදී දන්නේ නැහැ. මේකත් දාගමු. මේ ටික දාලා ඉන්ස්ටෝල් කරමු. යේ හරි දැන් ෂේර් එකක් තියෙන ලස්සනට හිතන්නේ නැත්තම් අච්චාරු මල්මක් හිතන්නේ නැහැ. මොකද හිම හැටෙනවා ඔකට. ඒකයි මේ අච්චාරු මල්මක් කිව්වේ. බලමු අපි හිම වැටෙයිද නැද්ද කියලා. Merry Christmas. Merry Christmas යාළුවයි. Merry Christmas අම්මෝ කම්මැලි. අයියෝ එක්ලාට එන්න. අන්න හරි. අඩේ අරුණුන් නිකන් නිල් පාට වුණා. අඩේ ලස්සන අප්පා. ඒක ලස්සනයි. කැත නෑ. කවුද කැතයි කියන්නේ? කවුරු හරි කැතයි කියනවා. අම්මෝ මගේ මහන්සියකෝ. ඉතින් කවන්නේ කැතයි වෙන ඕන එකක් කියන්න මට ප්‍රශ්නයක් නෑ. ඒක මට කැතයි බං. මං හිතුවට කෙනෙක් කැතයි බං. මේකට තරුවක් ඕනේනේ. තරුවට මචං බීකන් එකක් ඕනේ. හරිද? බීකන් එක කෝ කියලා මේක කල්පනා කරේ. හරි අපි මේකෙන් පල්ලෙහාට හිතුවට බීකන් එක හම්බී යාළුවනේ. බීකන් තරුවක්. මේක මාර තරුවක් සහ මේක බල්බ්. මේ තියෙන්නේ බල්බ් බැල්ල යාළුවනේ. බල්බ් බැල් දාමු අපි. ඕවා නිකන් ගහී පොත් වෙනවා. ඒ මරු පට්. හරි ඊට පස්සේ මේ සෙට් එකේ බලමු. මේ අර තෑගි බොක්ස් තිබෙනවා. අපි දාමු මෙන්න මේ පාටින් ටිකක් දාගමු. එතකොට ලස්සනට එයි කියලා හිතනවා. තැඹිලි පාට, රතු පාට, පාට තෑගි බොක්ස්. ඕකේ. මේක බීකන් එක තියෙයිද? නෑනේ. ඒකෙත් බීකන් එක නෑ. දුක තමයි. මේක ඇත්තේ සමහර විට බීකන් එක අඩේ අකුරු මතක නෑනේ. අකුරු මතක තිබ්බනම් හරිනේ අප්පා. අර තෑගි පෙට්ටිත් වෙනස් වෙනවා මේ බෝට්ටුවේ. අධ්‍යයන මේ රිසෝස් පැක් එක නිකන් අර අනේ මට කියන්න තේරෙන්නේ ගැන මේ කොහොම හරි කවන්න බීකන් එක මට මතක නෑ. අයියෝ බීකන් එක කොහෙද තියෙන්නේ යාළුවී? මොකක්ද ඒක වටුනේ? ලැග් වුණා. පොඩි ලැග්ගයක් ගියා. මේ වගේ ගොම්බල කරද්දි ලැග්ගුන්නේ නැත්තම් තමයි පුතේ. ඉතින් මේ තියෙන්නේ අර පොපි මල් නෙමෙයි අර මොකද්ද? රෝස පාට මල් జాතිය තියෙන්නේ. අන්නේ මල් තමයි ක්‍රිස්මස් විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ඒ ටෙක්ස්චර් එකෙන් මෙන්න මේ ගොඩේ තියෙන්න ඕනේ බීකන් එක. අම්මෝ මේ තියෙන්නේ ෆයිනලි අපි ඒකට තරුවක් කෙව්වා. තරුවක් දැම්මා. මෙතන තරුවක් දාගමු. යේ Merry Christmas කියලා මං කියනවා. මේ අන්තිම වෙනකම් බලපු හැමෝටම thanks. මේ ටෙක්ස්චර් එක ගැන පොඩක් සාකච්ඡා කරලා බලමු. දැන් යන්නේ ටෙක්ස්චර් එක පොඩක් සාකච්ඡා කරලා. අපි මේක යටින් මොනවාද කරන්නේ? අපි මේක යටින් බල්බ් ගහමු. එතකොට එළියක් මේ බල්බ් වල. ඔව් බල්බ්. මේ වලට පේනවනේ නිකන් ලැන්ටර්න් වගේ තමයි මේවත්. බල්බ්. ලස්සන බල්බ්. පාට බල්බ්. කවටේට දාමු. සහවටේට තෑගි තියන්න ඕනේ. මේ බල්බ් වල මේ මොනවද දන්නේ? මේ බල්බ් වල මං හරියට දන්නේ නැහැ. අයන්න ඕනේ මං හිතන්නේ මේ ලැන්ටර්න්ද කොහෙද මේ වෙනස් වෙන්නේ? හරියට දන්නේ නැහැ. කමන්නේ වෙන්නව දාමු. ඒ වගේ ගැහෙනවත් එක්ක මාර ලස්සනක් ඒක. ෆයිනලි මං කරන්නේ පුදිය මම්ම කරගත්තා තනින්. රයිස මේ වීඩියෝ ටික ගාව ගන්න හොඳ නෑ. රයිස නෑ. හරි මෙන්න මේ පෙට්ටි ටික දාමු. පෙට්ටි මේ සද්ද ඇහුණා නම් එහෙම ගණන් ගන්න එපා යාළුවනි. මේ පෙට්ටි දාන ක්‍රමයක් තියෙනවා. හරි අර දම් පාටයි. මේකදී පට්ට එලියක් එන්නේ. ඔව්නේ. ඒක මාරු එළියයි මේ බීකන් එක. හරිද? මේ ෂේඩර් එක දාලා හින්දාද කොහෙද ගහන්නේ මේ පාටට එන්නේ. අපි මේක කහ පාටට දාගන්න ඕනේ පෙට්ටි ටික. අඩෝ නිකන් පෙට්ටිය අනිත් පැත්ත තියලා වගේ දැම්ම හැකි. මේ විදිහට පෙට්ටියක් තියාගමු. ගොම පාට. මේ පාට ටික තමයි ලස්සන. මේ කොළ පාටත් ටිකක් තියාගමු. කොළ පාට. කොළ පාටක් දාගමු. මෙන්න මේ විදිහට. නයිස්.
ආයෙ මචං රතු පාට ඕන කියන්නේ මෙන්න මෙතන තරුව ගමුද? එතකොට පොට එළිය තියෙනවනේ. අංගේ මස්සර දිහලා තරුව ගමුද? නෑ එතකොට මං කියන්නේ පොට රහසිගත වැඩක් තමයි. ඒතර එළිය තියෙනවනේ. කමන්නේ ඕනේ කියලා හිතුවා අපි ලැන්ටන් ටිකක් එල්ල ගමු. හිම බබාලා තියන්න ඕනේ ලැන්ටන් ඉල්ලන්න ඕනේ. යාළුවනේ අපි වෙන්න මෙහෙම ලැන්ටන් ටිකක් එල්ල ගමු. ලස්සන්ට සුන්දරට ලැන්ටන් එල්ලියන්කෝ. අඩ එතකොට කොහොමද මෙතන එල්ලුනේ? දැන් ප්‍රශ්නයක් මට නම්. මේ වල එල්ලෙන්නේ අනේ මන්ද මට තේරෙන්නේ. කමන්නේ ඔය තැන් වලින් එල්ලලා දාමු මේ. තොල් ලස්සනට එනවා ලස්සනයි සුන්දරයි ගින්දරයි කුපිරි ලස්සන අපේ නත්තල් ගහ වෙරි ක්‍රිස්මස් ඩේ යාළුවනි. අපි තාම මොනවද දාන්නේ මේ උඩිනුත් ලැන්ටන් ටිකක් එල්ලුවොත් හොඳ නැද්ද? මං කියන්නේ මෙන්න මෙහෙම ලැන්ටන් තියන්නත් බෑ එල්ලන්නත් බෑ. අනේ මන්ද මට තේරෙන්නේ මේ ලෝකේ ඉන්න දුකක් අනේ අයියෝ මේ මයින්ක්‍රාෆ්ට් ලෝකේ නෑ පායනවා. කමන්නේ ලස්සනයි නත්තල් රේට ලස්සනයි. අනේ අපේ නත්තල් සුන්දරයි. වලට පේනවා නත්තල් අන්න අතන තරුවක් තියෙනවා. ලස්සන තරුවක් සායකින් ඩෙකරේෂන් තියෙනවා. මේකේ ලස්සන සොම්බිලා හැම ඉන්නවා. සොම්බිලා අර මොක්කු කොහෙද ඉන්නේ කියන්නකෝ. දැන් සොම්බියෙක් පේන මානික නෑ. රැවලා තිබ්බත් සොම්බිලා නෑ. මුන් නිල් පාට වෙලා දියමන්තිද කොහෙද? ආට මොබ්ලා පෙන්වන්න නෑනේ අප්පා. විලේජර්ලා වෙනස් වෙලා නෑ. ඒත් ස්කෙල්ටන්ලා සොම්බිස්ලා වෙනස් වෙලා හිටියා. මන් දැක්ක මේ ස්කෙල්ටන්ලා. එයාලා ලස්සනයි. කොල්ල පාට දුන්නක්. ඒ වගේම ලස්සන තොප්පියක් දාලා ඉන්නවා. මට තමයි තොප්පිය දාගෙන වෙනුනේ. මේ සොම්බිලත් ක්‍රිස්මස් හැට් දාගෙන ඉන්නවා. පේනවනේ ලස්සනයි. ක්‍රීප වෙනස් වෙලානේ. මේ මොකක් කරේ වෙලා ගයිස් බග් වෙලා මේ ක්‍රීප ගණන් ගන්න හැටි නෑ. ක්‍රීප ගේ මොඩ් පැක් එකකුයි දෙකක් මික්ස්ලා කලවම් වෙලා එක බග් වෙලා ගණන් ගන්න. ඕවම තමයි. තව කවුද ඉන්නේ වෙනස් වෙච්ච? බේබි සොම්බිලස් වෙනත් වෙලා ඉන්නවා. අච්චර තමයි. අපි යන් එහෙනම් පෙනත්තල උදේට පොඩ්ඩක් බලන්න සහ තව පොඩ්ඩක් ඩෙකරේෂන් පොඩ්ඩක් දාන්න. මෙහෙම හිම බබාලා දාගමු. මේ හිම බබාලා මුන් ඉදි තමයි කැත වෙන්නේ මේ. හිම බබෝ වැටියන් ලස්සනට අන්නේ විදිහට හිම බබාලා ඉන්නවා. ලස්සනයි සුන්දර එක පාට හිරු වුණා. මොකෑවුනේ හිරු වුණා. ගණන් ගන්න ෂේඩ් දාලා හින්දා චුට්ටක් ලග්ගෙනවා. අපි දැන් ටයිම් සෙට් ඩේ හරිද? ඉතින් මචං පැයක් විතර මේකට වේදම් කරා. පට්ට හරිද? ෆයිනලි අපි මේව එල්ලන්නත් පුළුවන් නේ. අන්න එහෙම සීන් එකකුත් තියෙනවානේ. හරි ඉතින් අපි ඒව ටිකක් එල්ලමු කොහෙන් හරි. හරි කැත වෙයිද දන්නේ නැහනේ. ඒව එල්ලන්නත් තියන්න පුළුවන් නේ. කැත නැහැ ලස්සනයි. වටේට හතරක් දැම්මොත් පට්ට ලස්සනයි. අපි මේක කඩාගමු හරිද? කඩලා මෙන්න මේ අනේ එහෙම නෙමෙයි යාළු. මෙහෙම අන්න එහෙම දාගෙන යන් පැති හතරට මැදකින් දාන්න ඕනේ. පයින්නේ ඔහොම දාගමු. අන්න එහෙම ඊට පස්සේ මෙහෙම නයිස් එලියක් තියෙනවා. සුපිරි ලස්සනයි මගේ ක්‍රිස්මස් ගහ. ඔයාලා ක්‍රිස්මස් ගහ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඒක ටෙක්ස්චර් පැක් එක දැම්මට පස්සේ මොකුත් නැතව තිබ්බ එක පට්ට ආසන්ට හරිද මේ. අදට මෙතනින් වීඩියෝ ඉවර කරනවා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් සහ වෙරි ක්‍රිස්මස්. පොඩක් ඉන්න අපි නත්තල් ස්ක්‍රීන්ෂොට් එකක් ගමු යම්මට හරිද? නත්තල් පොඩ්ඩක් ඉන්න. අතේ මුකුත් නෑ අයින් කරගමු. එහෙම තියාගමු. හරි යාළුවනේ මෙරි ක්‍රිස්මස්. සුබම සුබ සෞභාග්‍යයෙන් සුපිරි නත්තලක්
වේවා ඔබ සැමට මෙරි ක්‍රිස්මස් ඩේ අපි